අවුලක් නැහැ. ඩැමේජ් එකක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. හායි. පේනව නේද වෙලා තියෙන්නේ? අපි මේක රීප්ලේස් කරමු. ඉතින් මේක තමයි මම අද රීප්ලේස් කරගන්න යන්නේ. මේක ජෙනුයින් පාර්ට් එකක්. හැබැයි බ්ලැක් කවන්න නැහැ. මෙතනත් බ්ලැක්. මෙතනට බ්ලැක් හයි කරමු. මුලින්ම මෙන්න මේ ඩෝ පැනල් එක ගලවන්න. ඉතින් මෙන්න මේක ගලවන ටෙක්නික් එක නම් මම බලාගත්ත YouTube එකේ. ලේන්සුවක් මෙන්න මෙහෙම අරගෙන එතනින් දාලා ඔන්න ඕන. එක ගලවන්න. යේ! අවුලක් නැහැ. ඩැමේජ් එකක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. වඩුව ඇති. දැන් තියෙන එක ගලවන්න. ටනං! වඩුව ඇති. දැන් ඉතින් මෙන්න මේක පොඩ්ඩක් ගලවන්න වෙනවා. අන්න පේනව නේද මෙන්න මේ නට් දෙක. මෙන්න මේ නට් දෙකෙන් තමයි ඉස්සරහින් මෙන්න මේක හයි වෙලා තියෙන්නේ. අපි නට් දෙක ගලවමු. දැන් අපිට මෙන්න මෙයා එළියට ගන්න පුළුවන්. පේනව නේද? මූ කැඩිලා දීපු වදේ. දැන් තියන්නේ අපි එන්න මේ අලුතෙන් ගෙන ආපු එක කඩලා ගන්න. ඔයාලා පේනව නේද මේ කම්බියත් එක්ක ආපු කෑල්ලක් තියෙනවා. ඔන්න ඕක දාන්න හෙන වෙලාවක් ගියාද? අපි දැන් නට් ටික හයි කරමු. හයි කරලා ඉවරයි. ඉතින් ආයි දාන්න ඕනේ. ඉතින් තිබ්බා වුණා දාන්න අමාරුනේ. දැන් අපි හයි මේක හයි කරමු. මේක ගලවලා හයි ගන්නත් ඉතින් කඩේ කර ගන්නත් යනවා. ඊට වඩා හොඳ නැද්ද? ඔයාම මේක තනියම කරගන්න එක. බෑ ඉතින් දන්නේ නැතුව මේව කරන්න ගිහිල්ලා ඉදර මිනිස්සුන්ගෙන් කුටි ගන්න එපා. වැඩේ ගොඩක් දුරට කම්ප්ලීට් දැන්. last piece. අපි දැන් බලමු මගේ වැඩේ සාර්ථකද නැද්ද කියලා. mission complete. ඉතින් මට මේ ඩෝ පැනල් ගලවලා පළපුරුද්දක් තියෙන නිසා තමයි මම මේක කරේ. ඔයගොල්ලෝ පළපුරුද්දක් නැතුව කරන්න යන්න එපා. අනාථ වෙයි. මං ගියා.